වෙන්නපෝ පොලිස් ස්ථානය අසල වැවපාර ප්‍රදේශයේදී අද පෙරවරු 10:30ට පමණ මෙම අපරාධය සිදුව තිබුණා. පොලිසිය පැවසුවේ මෝටර රථයකින් පැමිණි තිදෙනෙකු යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි. මෝටර රථයේ පැමිණි පිරිස යතුරු පැදිය අනතුරට ලක් කර එම පුද්ගලයාට තියුණු ආයුධයකින් කපා කොටා පසුව වෙඩි ප්‍රහාර දෙකක්ද එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම ඝාතනය සිදු කළ අයුරු එම අවස්ථාවේ සිටි කාන්තාවක් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබුණා. කැපීම් සහ වෙඩිවැදීමේ නැති වූ තුවාල හේතුවෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගිය අතර අනෙක් පුද්ගලයා තුවාල සහිතව දිවගොස් තිබෙනවා. පසුව ඔහු ප්‍රතිකාර සඳහා මාරුවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. අනේ මගේ පුතාගේ බාරක් ගන්න ගියා. කාලවත් වුණ නැද්ද? කාලවත් වුණ නැද්ද මගේ පුතාව? මගේ රත්තරන් පුතේ. මගේ පුතා. මගේ පුතා. අද මොකද උනේ කියලා අක්කන් කරන්න උදේ ආවේ. ඊට පස්සේ අපිට ආරංචිනේ මෙහෙම කපලා කියලා අපි දන්නේ නැහැ මෙච්චර දෙයක් කළා කියලා. දැන් පොලිසිය ගාව එහෙමනම් ආයෙත් තියෙනවා නම් ගෙදරට ඇවිල්ලා කරන් තිබ්බනේ. මෙම සිද්ධියෙන් මිය ගියේ වෙන්නපුව සිරිගම්පල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුට එරෙහිව අධිකරණයක නඩුවක් පවතින අතර එම නඩුවට අදාළව වෙන්නපුව පොලිසිය පෙනී සිට නැවත යමින් සිටියේදී ඔහු මෙලෙස ඝාතනයට ලක් වුණා. මෙම ඝාතනයට යොදාගත් මෝටර රථය ගිනි අවිය මෙන්ම කඩුවක්ද සමග ප්‍රධාන සැකකරු පොලිසිය විසින් වෙන්නපුව නගරයේදීම අත්අඩංගුවට ගනු ලැබුවා. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා විසින් 2014 වසරේදී අත්අඩංගුවටගත් සැකකරු සහ ඔහුගේ බාල සොහිරාව කපා කොටා තුවාල සිදු කර ඇති අතර එහිදී ඔහුගේ බාල සොහිරා මිය ගොස් තිබෙනවා. සැකකරුගේ සොහිරා ඝාතනය කිරීමට පලිගැනීමක් ලෙස අදාළ ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිව අධිකරණයේ පවතින නඩුවද සැකකරුගේ සොහිරා ඝාතනයට අදාළ නඩුව වන අතර එම නඩුවේ තීන්දුව ලබන මාස 9 වනදා ලබා දීමට නියමිතව තිබූ පසුබිමක මෙම ඝාතනය සිදුව තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම වෙඩි තැබීමත් සමග වසරේ මේ දක්වා වෙඩි තැබීම් 90ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 48 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් 52 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.